Hello guys, ඉතින් අද මම කියලා දෙන්න යන්නේ කොහොමද anime clip එකක් Twixට කරන්න කියලා. ඉතින් මේකට ඔයගොල්ලන්ට Twixට කියන plugin එක ඕන. ඔයගොල්ලෝ ගාව ඒක නැත්නම් description එකේ link එක දාලා තියෙනවා. ඔයගොල්ලෝ ඒක download කරගන්න. හරි. ඉතින් මේ anime clip එකේ dead frames තියෙනවා. dead frames කියන්නේ කිසිම movement එකක් නැති frames. ඉතින් උදාහරණයක් විදිහට මේ පළවෙනි frames දෙකේ කිසිම movement එකක් නැහැ. ඒ වගේ frames අපි crop කරලා ඉවත් කරගන්න ඕනේ. ඉතින් frame එකට ගිහිල්ලා movement එකක් තියෙන frames මොනවද ස්පීඩ් කරගන්න. හරි දැන් අපිට ඕන ක්ලිප්ස් ටික ක්‍රොප් කරගත්තා ස්ප්ලිට් කරගත්තා ස්ප්ලිට් කරගත්තට පස්සේ යටම ෆ්‍රේම් එකේ ඉඳලා උඩම ෆ්‍රේම් එක වෙනකන් ක්ලික් කරලා සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට ඒක යන්නේ. ඉතින් එක ෆ්‍රේම් එකක් විදිහට එන විදිහට අපි හදා ගන්න. ඒකට එතන අපිට ඩෙඩ් ෆ්‍රේම්ස් එකක්වත් නැහැ. අපිට ඕන මූවමන්ට්ස් තියෙන ෆ්‍රේම්ස් විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපි ඒක ආයෙ රයිට් ක්ලික් කරලා key frame assistant ගිහලා sequence layer යන්න. ඒක ඕකේ වන්ද. එතකොට අපිට දැන් ඕන විදිහට constant movement එකක් තියෙනවා dead frames එකක්වත් නැහැ. අපි ඒක ආයේ decompose කරගන්නවා මේ settings වලට අනුව. ඉතින් දැන් තමයි අපි Twixtor plugin එක add කරන්න යන්නේ. ඉතින් effects and presets කියලා Twixtor කියලා search කරලා Twixtor Pro කියන effect එක මේකට add කරනවා. ඊට පස්සේ මගේ settings ටික copy කරගන්න. ඉතින් මෙතන අපිට දාන්න ඕන අපේ clip එකේ frame rate. ඉතින් මගේ clip එකේ frame rate එක fps 30යි. ඔයගොල්ලන්ගේ clip එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ඒකට හරි විදිහට දාන්න. ඊට පස්සේ අපි Twixtor Pro add කරාට පස්සේ ඒ settings ටික copy කරලා අපි ආයේ මේක pre-compose කරගන්න. දැන් අපිට time remapping add කරන්න පුළුවන්. time remapping කියන්නේ අපිට මේක දැන් මේ clip එක මෙතනින් ඉවර වෙනවා. අපිට ඒක එතනින් ඉවර වෙන්න දෙන්න නැතුව අපිට තව ටිකක් දුරට ඒක මෙන්න මේ විදිහට දික් කරන්න පුළුවන්. ඊපස්සේ එහෙම කරලා මෙතන අන්තිම key frame එකට ගිහිල්ලා ස්පීඩ් කරලා delete කරගන්න. ඔයගොල්ලන්ට වෙන අපේ clip එක Twixtor වෙලා තියෙනවා. කියන්නේ ඒ clip එක කලින් තිබ්බට වඩා smooth. දැන් අපිට ඕන නම් පුළුවන් RSMB add කරගන්න. ඉතින් RSMB කියන්නේ plugin එකක කියලා tool download කරගන්න ඕන. ඒක ඉතින් completely optional. මේකෙන් අපිට තවත් ගොඩක් ලස්සන විදිහකට ස්මූත් විදිහකට මේ ක්ලිප් එක අපිට Twixtor කරන්න පුළුවන්. ඒක totally optional. ඒක කරේ නැතත් අවුලක් වෙන්නේ නැහැ. ඉතින් මේකේ settings අපිට හදන්න දෙයක් නැහැ. ඉතින් Twixtor කරද්දී මේ ක්ලිප් එක තවත් ස්මූත් විදිහට යනවා RSMB add කළොත්. RSMB එකේ වෙන්නේ අර movement වෙද්දී ඒක නිකන් ලාවට වගේ blur කරලා තවත් smooth ගතියක් add කරලා දෙනවා. ඒ ඕලන්ට වෙනවා දැන් අපේ ක්ලිප් එක Twixtor වෙලා තියෙනවා. ඉතින් මෙහෙම තමයි anime clip එක Twixtor කරන්නේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න. ඉතින් තව ඔයගොල්ලෝ මොනවා ප්‍රශ්න තියෙනවා නම් comment වලින් දාගෙන යන්න. මේ වගේ වීඩියෝ තව ඉස්සරහට ගේන්න ඕන නම් ඔයගොල්ලන්ට suggest කරන්න තියෙනවා නම් මොනවද තව කරන්න ඕනේ කියලා comment එකක් දාන්න.